අයිබෝන් ගොඩ කාලෙන්නේ අනම් මනම් වැල්බයිල ඔන්න කෙලින් මෙම මාතෘකාවට අද කතා කරන්නේ ස්ට්‍රෙස් ගෑන් එතකොට මෙන්ටල් හෙල් ප්‍රෝබ්ලම් ගැන කතා කරන අපේ චනල්ල එක අපි අද ඉදම් පටන්ගන්නවා අලුත් ගමනක් ඒ තමයි පියවරෙන් පියවර මෙන්ටල් හෙල් ප්‍රෝබ්ලම්ස් ඔක්කොම වගේ ගැන අපි කතා කරනවා අදන්න රයි එතකොට ස්ට්‍රෙස් කියනක අපි ඕන තරම් කියනවාහල තියන ලෝක බෞතරයක් ප්‍රමාණයකට මේ කොට සිය අනුවක්ගේ ප්‍රමාණයකට ස්ට්‍රෙස් තියන කාඩ ස්ට්‍රෙස් නැත්තන මේක ලෙඩක්ද අපි ඕන තරන්න හෙදන පුදු ස්ට්‍රෙස් එකක් තියෙන අපෝ වැඩ කරන තන්නම්බ මාර ස්ට්‍රෙස් මට මේ ජෝප් එක මාර ස්ට්‍රෙස් ඒ සබ්ජෙක්් එක නම් මාර්ම ස්ට්‍රෙස් බං කරන්න හරි අමාරුයි මැරන් ඉදල තියන්නේ මේ වගේ දේවල් කියනවාලට ඇහිල ඇතිවාලත් මේ වගේ දේවල් නිතර කියනවා ඇත් එතකොට අපි ඔක්කෝටම කලින් තේරුම් ගන්න මොකක්ද මේ ස්ට්‍රෙස් කියන්නේ කියලා. එතකොට අද වීඩියෝ එක ස්ට්‍රෙස් ගැන කරන වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක. ඒ තමයි මොකක්ද මේ ස්ට්‍රෙස් කියන්නේ කියලා අපි පොඩ්ඩක් තේරුම් ගමු, ලියා ගමු, right? එතකොට ස්ට්‍රෙස් කියන වචනේ සිංහලට එනකොට ආතතිය. ස්ට්‍රෙස් කියන වචනේ සිංහලට එනකොට ආතතිය. මොකක්ද මේ ආතතිය කියන්නේ කියන එක පැහැදිලි කරන්න සයිකොලොජිස්ලා මනෝවිද්‍යාඥයෝ වෛද්‍යවරු විද්‍යාඥවරු ඈත අතීතේ ඉඳන් try කරලා තියෙනවා. හැබැයි තව වෙනකම් මේ ආතතිය කියන වචනේ කියන එක හරියට ඩිෆයින් කරගන්න, නිර්වචනය කරගන්න තාම අපිට බැරි වෙලා තියෙනවා. හරිද? අයි ඒකේ තරම් අමාරු දෙයක්ද? ඔව්. හරිද? මේක ගැන කොයිතරම් පරීක්ෂණ කරලා තියෙනවද කියනවා නම් මේ ගැන ඩිෆයින් කරන්න, නිර්වචනය කරන්න මේ ස්ට්‍රෙස් කියන වචනේ 20 වසරේ කරපු විශාල පරීක්ෂණ රීසර්ච් ගොඩක ප්‍රතිඵලයක් විදිහට දැන් මේක එක වචනකින් නෙවෙයි එක වාක්‍යකින් නෙවෙයි කන්සෙප්ට් තුනකින් තමයි විස්තර කරන්නේ. පැහැදිලි කරන්න. කන්සෙප්ට් තුනක්. කන්සෙප්ට් කියන්නේ මොකක්ද සිංහලෙන්? අර මතවාදනේ. මතවාද තුනකින් තමයි මේක විස්තර කරන්නේ. පළවෙනි මතවාදය තමයි ස්ට්‍රෙස් කියන්නේ අපේ ඇඟේ සිද්ධ වෙන ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක්. ඒ කියන්නේ බයොලොජිකල් රෙස්පොන්ස් එකක් විදිහට හඳුන්වනවා, පැහැදිලි කරනවා. ඒක පළවෙනි කන්සෙප්ට් එක. දෙවෙනි කන්සෙප්ට් එක තමයි ස්ට්‍රෙස් කියන්නේ පරිසරය සහ අපි يعني පරිසරය විසින් අපිට ලබා දෙන එක අවස්ථාවක්. හරි? ඉවෙන්ට් එකක්. ඉවෙන්ට් එකක් කියන එක මට සිංහලෙන් පැහැදිලි කරගන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. ඔයාලට ලෙඩ වෙනවා. එකපාර ලොකු ලෙඩක් වෙනවා. හරිද? ඒක ඔයාගේ ජීවිතේක අවස්ථාවක් එක කාලයක්. හරි? ඔයා විභාගයකට මුහුණ දෙනවා ඒ පීරියඩ් එකේ. ඔයා දිගටම වැඩ කරන්න ඕනේ වෙන ඒක ඔයාගේ ජීවිතේ එක ලයිෆ් ටයිම් ඉවෙන්ට් එකක්. අන්න ඒ වගේ පරිසරයෙන් මගින් ලබා දෙන ඉවෙන්ට් එකක්. ඒ කියන්නේ ස්ට්‍රෙස් අපි එක්ස්ප්ලেইন කරනවා, විස්තර කරනවා එන්වයරන්මන්ටල් ඉවෙන්ට් එකක් විදිහට. ඒ දෙවෙනි කන්සෙප්ට් එක, දෙවෙනි මතවාද. තුන්වෙනි කන්සෙප්ට් එක තමයි ස්ට්‍රෙස් කියන්නේ පරිසරය සහ යම්කිසි පුද්ගලයෙක් අතර පවතින ගනුදෙනුවක් කියන මතවාදී කන්සෙප්ට් එක. එතකොට මේ කන්සෙප්ට් තුනම ගැන ස්ට්‍රෙස් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන අද වීඩියෝ එකේ මම කතා කරනවා. එතකොට රැඳිලා ඉන්න මොකක්ද මේ ස්ට්‍රෙස් කියන්නේ කියලා හරියට දැනගන්න අපි මේක ලියහගෙන යන්න. ධම්ම channel එක subscribe කරලා තවත් කෙනෙකුට බලන්න share කරන්න. මොකද ස්ට්‍රෙස් කියන එක හරියට අඳුරගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ තමයි අපි ඊළඟ වීඩියෝ වල කතා කරන ස්ට්‍රෙස් මැනේජ් කරන්නේ කොහොමද? ඒ අවස්ථාවල ස්ට්‍රෙස් වර්ග මොනවද? මේවා හරියට මැනේජ් කරලා ස්ට්‍රෙස් කියන එක ඔයාගේ ජීවිතේ ජය ගන්න පුළුවන් තත්ත්වයකට පත් කරන්නේ කොහොමද කියන එක ගැන ඉස්සරහට බලන්න පුළුවන්. අපේ channel එක subscribe කරලා bell button එක ඔබලා join වෙලා ඉන්න අයට. right. එතකොට මේ concept තුන ගැන අපි කතා කරන්න කලින් අපි ඉස්සරළම තේරුම් ගමු ස්ට්‍රෙස් එක එන්න බලපාන හේතු තියෙනවා. අන්න ඒවට අපි කියනවා ඉංග්‍රීසියෙන් ස්ට්‍රෙසර්ස් කියලා. ස්ට්‍රෙස් එක එන්න බලපාන හේතු සාධක වලට අපි කියනවා ස්ට්‍රෙසර්ස් කියලා. මොනවද මේ ස්ට්‍රෙස් ආතතිය එන්න බලපාන හේතු කියන්නේ කියලා. ඒකත් අපි පැහැදිලි කරගන්න ඕනේ. එතකොට ස්ට්‍රෙසර්ස් කියන වචනේ තේරුම තමයි බයොලොජිකල්, ඒ කියන්නේ ජීව විද්‍යාත්මකව හරි. සයිකොලොජිකල්, මානසික විද්‍යාත්මකව හරි. එහෙමත් නැත්නම් සෝෂල්, හරි. සමාජ විද්‍යාත්මකව හරි. හරි. එහෙමත් නැත්නම් කෙමිකල්, රසායන විද්‍යාත්මකව හරි. ඔය ඕන ක්‍රමයකට. හරි. ඒ කියන්නේ මේ හිතන්න බයොලොජිකල් ඉනා. හරි ජීව විද්‍යාත්මකව නම් වාටක පාර ලෙඩක් වෙනවා. ඒ ලෙඩේ හේතු වෙන්න පුළුවන් වාට ස්ට්‍රෙස් එන්නේ. ආතතිය එන්නේ. මම නැත්නම් බයොලොජිකලින් අපිට කියන්න පුළුවන් ලව්, ආදරය වගේ දේවල්. ඕවා බයොලොජිකල් පැත්ත. ඒව ගැන අපි කතා කරමු. ඊළඟට සයිකොලොජිකල්. ඔයා වැඩ කරන තැන සීනියර්ස්ලා ගොඩක් ඉන්නවා. එයාලා ඔයාලට නිතරම ලොකු පීඩනයක් දෙනවා. එහෙම නැත්නම් ඔයාගේ බොස්, හරි, අමු ගුණෙක්. හරි. නිතරම වැඩ කරන අය පීඩාවට පත් කරන්න
මොකක් හරි අංචියක් අදින්න මොකක් හරි අර කුමන්ත්‍රණයක් කරන්න try කරන dial එක. හරි එහෙම හිතන්න. එතකොට මොකද වෙන්නේ? ඔයාට මානසිකව psychologically ඔයාට පීඩනයක් එනවා. හරි එහෙමත් නැත්නම් socially ඔයා ඉන්න ඔෆිස් එක ඔයා ඉන්න ඉගෙන ගන්න කැම්පස් එක ඉස්කෝලේ එතන ඉන්න සමාජයේ එතන ඉන්න සමාජ සමහරවිට ඔයාට වඩා ඔයාට නිතරම පීඩනයක් දෙන දේවල් කරනවා සමහර විට ඒ සමාජයේ ඉන්න එක කොටසක් ඔයාට වඩා ගොඩක් පෝසත් ඔයාගේ ක්ලාස් එකේ නෙවෙයි එහෙම හිතාගෙන ඔයාට පීඩනය ලබා දෙනවා එහෙම නැත්නම් කෙමිකල් ගඳක් වෙන්න පුළුවන් රසයක් වෙන්න පුළුවන් බ්‍රේන් එකේ තියෙන බ්‍රේන් කෙමිකල් එකක් වෙන්න පුළුවන් මොනවා හරි එතකොට බයොලොජිකලි සයිකොලොජිකලි සෝෂලි එහෙම නැත්නම් කෙමිකලි මොනවාම හරි දෙයක් ඔයාගේ ඇඟේ හරි ෆිසිකලි ඒ කියන්නේ කායිකව හරි මෙන්ටලි මානසිකව හරි වදයක් වෙන්න හේතු වෙන පස්සේ කාලෙක ස්ට්‍රෙස් වලට හේතුවක් බවට පත් වෙන හේතු සාධක තියෙන නොන් ඕවට අපි කියනවා ස්ට්‍රෙසර්ස් කියලා ස්ට්‍රෙසර්ස් හරි ඒතකොට මම අර කන්සෙප්ට් තුන කතා කරන්න කලින් ඔන්න මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරා මොනවද මේ ස්ට්‍රෙසර්ස් මොකක්ද මේ ස්ට්‍රෙසර්ස් කියන වචනේ තේරුම ආතතිය වලට හේතු වෙන දේවල් කියන වචනේ තේරුම right එතකොට දැන් අපි යමු මාතෘකාවට පළවෙනි කන්සෙප්ට් එක මම අර කියපු වගේ ස්ට්‍රෙස් කියන්නේ බයොලොජිකල් රෙස්පොන්ස් එකක් විදිහට අපිට පැහැදිලි කරන්න පුළුවන් ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් විදිහට හරිද හාන්ස් කියන සයිකොලොජිස්ට් 1956 කියනවා ස්ට්‍රෙස් කියන්නේ ස්ටේට් එකක් තත්ත්වයක් හරිද මේ කියන්නේ ස්ට්‍රෙස් කියන්නේ ආතතිය කියන්නේ යම්කිසි තත්ත්වයක් විදිහට මම මේක ගන්නෙ සයිකොලොජි ගැන සයිකියාට්‍රික් ගැන ලියලා තියෙන පොතකින් ලොකු පොතක් සයිකියාට්‍රික් මෙන්ටල් හෙල්ත් කියන පොතෙන් එතකොට මෙතනදි කියනවා හාන්ස් කියන සයිකොලොජිස්ට් 1956 කියලා දෙනවා නිර්වචනය කරලා තියෙන එයාගේ පරීක්ෂණත් එක්ක ස්ට්‍රෙස් කියන්නේ ස්ටේට් එකක් තත්ත්වයක් මොන වගේ තත්ත්වයක්ද fight or flight syndrome එකේ තියෙන signs and symptoms fight or flight පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර ඇති කරන සින්ඩ්‍රෝම් එකේ රෝග ලක්ෂණ නෙවෙයි ලක්ෂණ එළියට ගෙනත් දෙන්න පුළුවන් හරි දේවල් ලැබෙන තත්ත්වයක් ඔයාලා 10 වසරේ විද්‍යාව ඉගෙන ගන්න ළමයාගෙන් ඉඳන් අපි දන්නවා අපිට තියෙනවා අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා ස්නායු පද්ධති දෙකක් නේද? ඒ කියන්නේ සිම්පතටික් සහ පැරාසිම්පතටික් නර්ව් සිස්ටම්ස් කියලා අපි මේවට කියනවා. එතකොට මේ ස්නායු පද්ධති දෙක තමයි අපිට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම මොකක් හරි මුහුණ දෙන චැලෙන්ජ් එකකදී අභියෝගයකදී අපේ ඇඟ ඒකට ඔරොත්තු දෙන විදිහට සකස් කරන්නේ ඒ ලැබෙන චැලෙන්ජ් එකට ලැබෙන ප්‍රශ්නයට අභියෝගයට මුහුණ දෙනවද අපි මුහුණ දීලා අපි ඒක ජයග්‍රහණය කරනවද නැත්නම් එතනින් පලා යනවද කියන එක තීරණය කරන ස්නායු පද්ධති දෙක තමයි ඔය සිම්පතටික් සහ පැරාසිම්පතටික් අනුවේගී සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධති දෙක කියලා කියන්නේ. එතකොට ඒ දෙක ක්‍රියාත්මක වෙනකොට එනවා ෆයිට් or ෆ්ලයිට් පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර අන්න ඔය ප්‍රතිචාර ඇතිවීමට දායක වෙන අවස්ථාවකට අපි කියනවා ස්ට්‍රෙස් ආතතිය කියලා. එතකොට මම මේක පැහැදිලි කරන්නම් ඔයාට හරි සරල හරි එතකොට එයා හාන්ස් කියනවා මේ ආතතිය කියන එක ලෙවල් 3ක් තියෙනවා ස්ටේජ් 3ක් තියෙනවා අධීර 3ක් තියෙනවා පළවෙනි එක තමයි එලාම් රියැක්ෂන් ස්ටේජ් එක ඒ කියන්නේ ඔයාට ස්ට්‍රෙසස් ලැබෙනකොට ආතතියට හේතු වෙන හේතුන් ලැබෙනකොට මොකද වෙන්නේ ඔයාගේ ඇඟ ඇතුලේ අර ෆයිට් or ෆ්ලයිට් ප්‍රතිචාර එන්න පටන් ගන්නවා හරිද දිගටම බොස් ඔයාට කරදර කරනවා නම් දිගටම ඔෆිස් එකේ අය ඔයාට කරදර කරනවා නම් මොකද වෙන්නේ ඔයා ඇග්‍රෙසිව් වෙන්න පටන් ගන්නවානේ මම එක්ක මේක කරනවා නැත්තම් තමල ගාලා යනවා එයාත් එක්ක ආගියු කරන්න පටන් ගන්නවා ප්‍රශ්න දාගන්න පටන් ගන්නවා බලනවා මෙතන Tamanට එන ස්ට්‍රෙසස් ඉස්සරලම තමන්ව ඩිෆෙන්ස් කරලා අයින් කරගන්න පුළුවන්ද කියලා අන්න ඒ පහර දීමේ හෝ පලා යාමේ ප්‍රතිචාර ආරම්භ වෙන ස්ටේජ් එකට අපි කියනවා එලාම් රියැක්ෂන් ස්ටේජ් එක කියලා. ඔයා ඒ වෙලාවේ අනිත් පැයට වෝනින් දෙනවා. හරි. දෙවෙනි ස්ටේජ් එක තමයි ස්ටේජ් ඔෆ් රියැක්ෂන්. දැන් ඔය කොච්චර කරත් මොකද වෙන්නේ? එක්කෝ අපිට ලැබෙන ස්ට්‍රෙස් එක නවතින්න ඕන. අපිට ලැබෙන ආතතියට ලැබෙන හේතු නවතින්න ඕන අපි.
ප්‍රශ්නයක් නැතුව නැවත එතන ඒ විදිහට වැඩ කරන්න. මේ එකක් විතරයි හරිද? දැන් විභාගයකට මුහුණ දෙන කෙනෙක් කියලා හිතන්නකො. විභාගයට මුහුණ දෙන කෙනෙක් කියලා කිව්වහම අපි කියමු උසස් පෙළ ජීව විද්‍යාවට මුහුණ දෙන දරුවෙක්. නැත්තම් මැත්ස් මොනවා හරි විෂය. එයාලා මොකද කරන්නේ? විභාගේ ළඟ වෙන්න එයා දන්නවා විභාගේ ළඟ එනවා. හරි. එයාගේ ලාම් රියැක්ෂන් එක මොකක්ද? එයාගේ අනුවේග ස්නායු පද්ධතිය ප්‍රත්‍යානුවේග ස්නායු පද්ධතිය මේ වෙලා එයා බය වෙනවා නේද? එයාට නිින්ද යනවා අඩු වෙනවා. එයා වැඩිපුර පාඩම් කරනවා. මේ වගේ දේවල් වෙනවානේ. එතකොට ඒක ස්ට්‍රෙස් වලට බලපාන එක හේතුවක්. කියලා දෙන්නා ඉස්සරහට. හරි. එතකොට අර වැඩ කරන තැන ප්‍රශ්නත් ඒ වගේ තමයි. ඔයා ඉස්සෙල්ලා වෝනින් දීලා බලන්න. හැබැයි එක්ක ස්ට්‍රෙස් එකකට ඇති ගහන්නත් ඕන. ඔයාට ස්ට්‍රෙස් එක ආතතිය ලබා දෙන කට්ටියට හෝ කෙනාට හෝ දෙයට ඇති ගහන්න ඕනේ. එක්ක නැත්තම් අපිට ඇති ගහන්න. එතකොට මොකද වෙන්නේ මේ රියැක්ෂන් ස්ටේජ් එකේදී? ඔයා පහර දීමේ හා පලා යාමේ ප්‍රතිචාර මොනවා හරි එළියට දාලා පෙන්නනවා. ඔයා ඉස්සරලම් බලන්නේ පලා යනවට වඩා ඔයා ඩිෆෙන්ස් කරලා මොකද ඔයා ඔයාගේ තැන රැක ගන්න. try කරනවා. try කරාට ඔයා ඩිෆෙන්ස් කරලා ඔයාවම ඔයා ඇටම්ප්ට් කීපයක්ම ස්ට්‍රෙස් එකකට විරුද්ධව ආතතියට හේතු වෙන කෙනාට විරුද්ධව දෙයට විරුද්ධව ඔයාව ඩිෆෙන්ස් කරලා බලනවා. එතකොට ඒක තව දුරටත් ලොකු වෙන්නේ නැත්තම් ඒ තියෙන ගාන මොනන් හරි ඒ තියෙන ගාන මොනන් හරි ඒකට ඔයා ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන කෙනෙක් නම් ඔයා ඒකට ඇඩැප්ට් වෙනවා. ඒ කියන්නේ අනුගත වෙනවා පුරුදු වෙනවා. අපි කියන්නේ මම ඒකට හුරු වෙලා මෙතන කොහොම හරි මැනේජ් කරගන්නවා බා කියනවා ඇහිලා ඉතින් අන්න රයිට්. ඔන්න ඔය අවස්ථාවට කියනවා අපි ස්ටේජ් ඔෆ් රෙසිස්ටර්. හරි රියැක්ෂන් වේ රෙසිස්ටර්. එතකොට මෙතනදී ඔයාට අනුගත වෙන්න පුළුවන් නම් ඇඩැප්ට් වෙන්න පුළුවන් නම් සමහර විට මේක ඔයාගේ ජීවිතේ යම්කිසි හොඳ තත්යකට යන අර පොසිටිව් පැත්තට යන දෙයක් වෙන්නත් පුළුවන් ස්ට්‍රෙස් කියන එක. ඇයි? ඔයා එතන ඉන්න හැමෝටම වඩා හොඳට වැඩ කරලා තියෙන ප්‍රශ්න ඔක්කොම ජය අරගෙන එක්කෝ ජොබ් එකේ උඩට හොඳ පොසිෂන් එකකට එනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පාඩම් කරන එකේ ඔයාට ස්ට්‍රෙස් එක මේ සබ්ජෙක්ට් එකෙන් ගොඩක් ලැබෙනවා. ඒකට විරුද්ධව නිදා ගන්න එක අඩු කරනවා. ඔයා පාඩම් කරන එක වැඩි කරනවා. ඔයා විභාග පාස් වෙලා හොඳ තැනකට එන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් ඔයාට ලොකු ලෙඩක් තියෙනවා. ඔයාට ස්ට්‍රෙස් එනවා. හැබැයි ඔයා මේකට ඇඩැප්ට් වෙන්න try කරනවා. ඔයා ඩිෆෙන්ස් කරනවා. ඔයා හොඳට මයින්ඩ් එක ඔයාගේ මනස පුරුදු පුහුණු කරනවා. ඔයා ලෙඩ තියාගෙනම උනත් හොඳ තැනකට එනවා වෙන්න පුළුවන්. ඒක පොසිටිව් පැත්තට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයා මේක අතහැරලා දාන්න පුළුවන්. අන්න ඔය අතහැරන ස්ටේජ් එකට අපි කියනවා තුන්වෙනි ස්ටේජ් එක. තුන්වෙනි පියවර ස්ටේජ් ඔෆ් එක්ස්හෝෂන් කියලා. ස්ටේජ් ඔෆ් එක්ස්හෝෂන් ගැන කතා කරනකොට එතනදී ඔයාට ඇඩැප්ට් වෙන්න ඔයා try කරලා ඔයාට බැරි තනවා මොකද කරන්නේ? ඔයා එතනින් ඉවත් වෙනවා. ඒක ඔයාගේ පොසිටිව් පැත්තට යන්නත් පුළුවන් නෙගටිව් පැත්තට යන්නත් පුළුවන්. හිතන්නකෝ ඔයාට ජොබ් එක නැතිවීම හරහා ඔයාගේ ආර්ථිකය කඩා වැටිලා ඔයා නැත්තරම නැති වෙලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා හොඳ තැනක් ඔයාට හම්බෙලා. ඔයාට හොඳ පරිසරයක් හම්බෙලා. එතන ඔයා අතනට වඩා හොඳ කැරියර් ගෝල්ස් ඇචීව් කරන මිනිසෙක් බවට පත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට විභාගේ ෆේල් වෙලා නම් ඔයා try කරලා බයෝ කරලා පාස් වෙන්න බෑ. ඔයා සබ්ජෙක්ට් එක ටෙක් වලට මාරු කරා. ඔයා පාස් වුණා. සමහර විට අතෑරපෙක හොඳ පැත්තට හැරෙන්නත් පුළුවන්. අතෑරපෙක නරක පැත්තට හැරෙන්නත් පුළුවන්. හරි. එතකොට දැන් කතා කරන්නේ මේ ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් විදිහට මේක. එතකොට අපි මේවා ගැන කතා කරන්න ඕන මේ අපේ මොලේ තියෙනවා පිටුටි ග්‍රන්ථයේ හයිපොතැලමස්. දන්න අය දන්නවා. දන්නේ නැත්නම් මම දාන්නම්. මෙතන පින්තූරයක් දාන්නම්. ඒ පින්තූරේ බලන්න. මේවා ග්‍රන්ථි. අපේ ඇඟේ තියෙන හෝමෝන නියාමනයේ වැඩි හරියක් කරන්නේ පිටුටි ග්‍රන්ථයේ හයිපොතැලමසයි. මේ දෙක නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. එතකොට අපිට දිගටම ආතතීන්ට හේතු වෙන දේවල් පීඩනයන් එල්ල වෙනකොට අපේ මොකද වෙන්නේ මොලේ මේ හයිපොතැලමස් ක්‍රියාත්මක වෙනවා හයිපොතැලමස් උත්තේජනය වෙනවා. ඒ උත්තේජනය වෙලා සිම්පතටික් නර්ව් සිස්ටම් එක. ඒ කියන්නේ අනුවේග ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. අනුවේග ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට මොකද වෙන්නේ? ඔයාගේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් එක, ඇඩ්‍රිනල් මෙඩියුල්ල. හරි ඇඩ්‍රිනල් ග්‍රන්ථියේ නොඑෆිනෙෆ්‍රින් සහ එපිනෙෆ්‍රින් ශ්‍රාවය කරන්න පටන් ගන්නවා. මේ දෙක තමයි පහර දීම සහ පලා යාම ප්‍රතිචාර සඳහා දායක වන හෝමෝන දෙක. ඔයාගේ ඇඟ මේකට ඔරොත්තු දෙන විදිහට සකස් කරනවා. ඔයාගේ ඇඟේ හැම අවයවයක් මතම මේ පිටියුටරි ග්‍රන්ථිය හයිපොතැලමස් අනුවේග ස්නායු පද්ධතිය බලපාලා ඔයාව පීඩනයට ඔරොත්තු දෙන විදිහට නිර්මාණය කරනවා. ඔයාගේ ඇස්වල මේ පියුපිල් එක ඩයලේට් කරනවා. ඔයා හොඳ ඇලර්ට් එකේ තියෙනවා. හරිද? ඒකට අමතරව ඔයාගේ
ඔයාගේ ඇඟෙන් දාඩිය ස්රාව වෙන්න ගන්නවා. ඔයාගේ මෙටබොලික් රේට් එක වැඩි වෙනවා. ඔයා ඔරොත්තු දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔයාගේ හાર્ට් රේට් එක වැඩි වෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. නේ කාඩියක් අවුට්පුට් එක හදවතෙන් එළියට පොම්ප කරන මේ ලේ ප්‍රමාණය වැඩි වෙනවා. ඊටත් අමතරව ඔයාගේ මේ ආහාර මාර්ග පද්ධතියේ ආහාර ජීර්ණය අඩු කරගන්නවා. හරි. ඊට පස්සේ ඔයාගේ liver එකේ තියෙන ශක්තිය, ගබඩ වෙලා තියෙන ශක්තිය කඩ කඩ ඔයාගේ ලේ වලට දෙන්න පටන් ගන්නවා. එතකොට මුත්‍රා නේ මාර්ගයේ මොකද වෙන්නේ? මොටැලිටි එක, බ්ලැඩර් එකේ මොටැලිටි එක වැඩි වෙනවා. මේ වගේ දේවල් ගොඩාක් සිද්ධ වෙනවා. ඔයාගේ ඇඟේ ෆැට් එක බර්න් වෙන්න පටන් ගන්නවා. ඔයාව අර ඔරොත්තු දෙන පුජ්‍යලයක් බවට පත් කරනවා. එතකොට තව ගොඩාක් ඒවා තියෙනවා. ඉමියුන් එක වැඩි කරනවා. ග්ලූකෝකෝටිකොයිඩ්ස්, මිනරල් කෝටිකොයිඩ්ස් ස්‍රාව වෙන එක වැඩි වෙනවා. ඇඩ්‍රිනල් කෝටෙක්ස් එකේ ඊළඟ වැසෝප්‍රෙසින් ඒ කියන්නේ ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි කරන හෝමෝන ස්‍රාව වෙන එක වැඩි වෙනවා. ඔයාගේ වර්ධක හෝමෝන ස්‍රාව වෙන එක වැඩි වෙනවා. එතකොට ගොඩාක් දේවල් වෙනවා. එතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් අපෝ මේ ස්ට්‍රෙස් ආතතිය මේක හරි කරුමයක් හරි බාධාවක් ස්ට්‍රෙස් තියෙන එක හරි අන්ලකි අවාසනාවක් වගේ දේවල් කියලා හිතන්න පුළුවන්. හැබැයි නිකමට හිතන්න හෝමෝ සේපියන් සේපියන් අපි අද වෙනකොට පෘථිවියේ ඉන්න දියුණුම ජීවියක්. හරි. හැබැයි මීට අවුරුදු 10 ගානකට කලින් කිසිම දෙයක් නැතුව අත් දෙකේ ඇඟිලි පහ විතරක් තියාගෙන බිමට බහැපු සතෙක්. හරිද? ඒ බැස්සට පස්සේ මොකද උනේ? අර අක්වක් දඬු කොටියා අර ලොකු වලස්සුනේ අපේ පවුල් වල සමාජිකයෝ මරන්න පටන් ගත්තා. දවසෙන් දවස ගොදුරු කරන්න පටන් ගන්නවා. හරි. ආහාර නැහැ නේ. සීතලයි. ලොකු ලොකු ප්‍රශ්න වලට අපි කාලගුණ විපර්යාස සතුරු උපද්‍රව වලට අපි මුහුණ දෙන්න පටන් ගන්නවා. අන්න ඒ කාලේ අර තිබු ස්ට්‍රෙස්. හරි. ඒ කාලේ අපේ ආදිමානවයට තිබු ස්ට්‍රෙස් ආතතිය. එතකොට මේ ආතතියෙන් වලට යාලා ඇඩප්ට් වුණා. ඇත්ත කතාව අනුගත වුණා. ඒ අනුගත වීම හරහා තමයි යාලා මොකද සීතලට විරුද්ධව ඇඳුම් නිර්මාණය කරගත්තා. වෙනස් සත්තුන්ව මරලා අනේ තමන්ට තියෙන සතුරු උපද්‍රව නැති කරගන්න ඔවුන්ව දඩයම් කරන්න අවි ආයුධ නිෂ්පාදනය කරා. එතකොට මේ ආතතිය කියන එක ස්ට්‍රෙස් කියන එක තමයි අද වෙනකොට මානවයා හෝමෝ සේපියන් සේපියන් අද මේ තත්ත්වයට ගෙනල්ලා තියෙන්නේ. එතකොට හැම වෙලෙම හිතන්න එපා ස්ට්‍රෙස් කියන එක කර්මයක් කියලා. අවාසනාවක් කියලා. ස්ට්‍රෙස් කියන එක මිනිස්සෙක්ව ඕනම කෙනෙක්ව හිටියට වඩා ස්ට්‍රෝං ශක්තිමත් විදිහට නැවත ප්‍රතිනිර්මාණය කරන්න දායක වෙනවා. ස්ට්‍රෙස් කියන එක හරියට කළමනාකරණය කරගත්තොත් ඊළඟ වීඩියෝ එක ස්ට්‍රෙස් කළමනාකරණය කරන ගන්න විදිය ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට ඔය තමයි පළවෙනි කන්සෙප්ට් එක. පළවෙනි මතවාදේ ස්ට්‍රෙස් කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගන්නේ. දෙවෙනි එක තමයි මම කිව්වේ මේක පාරිසරික අවස්ථාවක් සංසිද්ධියක් එන්වයරන්මන්ටල් ඉවෙන්ට් එකක් විදිහට අපිට පැහැදිලි කරගන්න පුළුවන් ස්ට්‍රෙස් කියන එක. ඒතර බයොලොජිකල් එකේ ජීව විද්‍යාත්මක එකේදී අපි කිව්වේ ස්ට්‍රෙස් කියන්නේ යම්කිසි තත්ත්වයක් කියලා. මේකෙදි කියන්නේ අපි යම්කිසි ඉවෙන්ට් එකක් අවස්ථාවක් යම්කිසි දෙයක් තින් එකක්. තින් ඕ ඉවෙන්ට්. මේ සෙකන්ඩ් කන්සෙප්ට් එකේ දෙවෙනි කන්සෙප්ට් එකේ ස්ට්‍රෙස් කියන එක හඳුන්වන්නේ යම්කිසි දෙයක් හෝ අවස්ථාවක් විදිහට. එතකොට මිල හා රේහෙ මොකක් හරි එහෙම නමක් තියෙන. එහෙම සයිකොලොජිස්ට්ලා දෙන්නෙක් තමයි මේ කන්සෙප්ට් එක ගේන්නේ. එයාලා කියන විදිහට අපිට අනන්‍ය වෙච්ච ලයිෆ් ස්ටයිල් එකක් තියෙනවා. ලයිෆ් පැටර්න් එකක් තියෙනවානේ ජීවන රටාව කියන්නේ. ඔන්න ඔය ජීවන රටාවේ යම්කිසි වෙනසක් කරන්න වෙන. ඒ වෙනසට ඇඩැප්ට් වෙන්න වෙන අනුගත වෙලා ජීවත් වෙන්න වෙන යම්කිසි පරිසරය මගින් එල්ල වෙන බලපෑමක් දෙයක් තමයි ස්ට්‍රෙස් කියන්නේ කියලා තමයි මේ සෙකන්ඩ් කන්සෙප්ට් එකේ දෙවෙනි මතවාදයේදී පැහැදිලි කරන්නේ. ඔව් ඒක හරි. හරි. එතකොට තුන්වෙනි එකේදී කියන්නේ ওই කතාවම තමයි ඔට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙනවා. ඒකෙදි කියන්නේ අපි පරිසරය සහ අපි අතර පවතින ට්‍රාන්සැක්ෂන් එකක්. හරි. ගනුදෙනුවක් තමයි මේ ස්ට්‍රෙස් කියන්නේ කියලා. එතකොට ඔය කන්සෙප්ට් තුන තමයි ස්ට්‍රෙස් කියන එක හඳුන්වන්න මේ වෙනකොට අපේ ලෝකේ සයිකොලොජිස්ට්ලා විද්‍යාඥයෝ හැමෝම පාවිච්චි කරන කන්සෙප්ට් තුන මම ඔයාලට මේ කන්සෙප්ට් තුන සරලව කියලා දුන්නා. එතකොට මේ ආතතිය කියන්නේ මොකක්ද කියන එක ගැන ඔයාලට බොහොම පැහැදිලි ඇති දැන්. කොහොමද මේක අපි හඳුන්වන්නේ ජීව විද්‍යාත්මකව? එතකොට ජීව විද්‍යාත්මකව මේකේ තියෙන අවධි තුන මොනවද? ලෙවල් තුන මොනවද? ඒක වෙනකොට අපේ ඇඟ ඇතුලේ මොළේ ඇතුලේ හෝමෝන් ඇතුලේ ස්නායු පද්ධතිය ඇතුලේ වෙන්නේ මොකක්ද කියන එක දැන් ඔයාලා දන්නවා. ඊටත් අමතරව තවත් කිහිප දෙනෙක් මේක කොහොමද පරිසරයත් හා සමග සම්බන්ධ කරලා පැහැදිලි කරලා තියෙන්නේ කියන එක ඔයාලට බොහොම පැහැදිලි ඇති. රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේ
කතා කරනවා බොහොම පැහැදිලිව ස්ට්‍රෙස් මැනේජ් කරන්නේ කොහොමද කියන එක ගැන. ඒක යටතේ තමයි ඔය මෙඩිටේෂන් මියසික් ඉන්ටර්පර්සනල් කමියනිකේෂන් ප්‍රොබ්ලම් සෝල්විං සත්තු ඇති කරන එක සින්දු අහන එක ඔය වගේ දේවල් ගොඩාක් ගැන ඊළඟ වීඩියෝ එකේ කතා කරනවා ස්ට්‍රෙස් කියන වීඩියෝ සීරීස් එකේ. ඒක නිසා දැන්මම වීඩියෝ එක සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබලා ෂෙයා කරන්න වෙනත් කෙනෙකුට බලා ගන්න. මේ අදින් පටන් ගන්න අලුත් වීඩියෝ සීරීස් එක මට පුළුවන් හැම වෙලාවෙම ගේනවා. ඔයාලා දන්නවා රජේ රෝහලක වැඩ කරන කෙනෙක් වුණාම වෙලාව හරි අඩුයි. මේ පෞගේ ටිකේම මට ලොකුවට වීඩියෝ එකක් කරන්න වෙලාවක් අවස්ථාවක් තිබෙන. ඒ ගැන සමාව ඉල්ලන ගමන් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනවා කියලා ඔයාට කියන ගමන්. හරි පොරොන්දුවක් දෙන ගමන් දැන් ටටක් ගාලා වීඩියෝ දානවා. හරි දෙන ගමන් ගිහින් එන්න. දැන්මම වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. බයි ජය වේවා.